හටේ නම් යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් අපේ හාඩ්කෝ මයින්ක්‍රාෆ්ට් එකේ ඔන්න එහෙනම් දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් මම මෙන්න මේ කේව් එකට ආවා අර මොබ්ලයි ස්පෝන් වෙලා අර මොකාද එක අපපුරුව අර මේ මතක් වෙන්නේ නුගේ නම කොමි හරි උපපුරුව. ඊට පස්සේ මම මේක ඇතුළට ගියා. මේක ඇතුළට ගිහලා බ්ලොග් දෙකක් විතර හාරලා ඊට පස්සේ උඩින් මේවා තියලා අතන මැරුණා මම. ඊට පස්සේ මොකද්ද මුගලක් වෙලා මේකේ පුංචි අවුලක් තියෙනවා. අන්න ඒක හින්දා මම මැරුණේ. මේක ඩවුන්ලෝඩ් කරන හැම වතාවකම මොකක්ම හරි අවුලක් වැටෙනවනේ. ඒක තමයි මම හොයාගත්ත මොකද්ද කියලා මේ සැරේ නම්. ඉතින් ගිය සැරේ තව දෙයක් තියෙනවා කියන්නේ. අද උදේ එමරල් එකක් මම ගත්තා. කොහොමද කියලා දන්නවද? අර මොකද කයින්නේ අන්න ඌට ගැහුවා. අර බටකොළ ආච්චි වගේම යාළුවත් එක තව එකකින් ඉන්නේ අමුතු. අන්න උගාව තිබෙන මොකක්ද එකක් තින්බන්න ඌට ගැහුවා. අර පොරෝ තියන් ඉන්න එකයි ඉන්නේ. අන්න ඌට කෙලියා. එතකොට ඌගෙන් අර එමරල්ඩ් එකක් වටන. හැබැයි පන්දක 5 දිනක් විතර කැරගෙන ඒ වුණාට මට හම්බුනේ එකයි. එන්න ගලන ප්‍රශ්නේ. අපරාධ 5 දෙනාම එකට හම්බෙන්න තිබ්බේ. එහෙම වුණා නම් එහෙම එමරල්ඩ් ගොඩක් හම්බ වෙනවනේ. අයිත් නෑ කෑම කකා ගහනවා කම්මෝ ගහනවා නැත්ත මචං අලු මල්ලි පස්වෙලේ කොහාට ෆාම් එක ගන්න ආතව දෙයක් තියෙනවා කියන්නේ. මම අර මොකද්ද මේ තව සටනකුත් කරා. හැබැයි වෙඩි කොහෙද මේ ගල් ටික? හරිනේ මම එද්දිම කැල්ලන් ගල් ටිකට. ඕන්නේ ගල් දෙකයිනේ. ඕටියක් විතර ගල් උතන තියෙන්නේ නෑනේ. කොන්ගොම මොකද මේ මම කලින් තැනට මයින් කළා. ඒකෙන් කඩුවද ටූල්ස් අරම ඔක්කොම දාගත්තා. ඊට පස්සේ වතුර යටින් මොක්කු දුන්නේ. උන් දෙපාර තුන් පාර ඇවිල්ලා මට ගහලා ඒව අරගත්තා කියනකො. මේ ෂීල්ඩ් එකත් උන්ගේ එකෙක් ගාව තියෙන්නේ. මොකද දන්නවද මං හදාගත්ත ෂීල්ඩ් එකයි තව අයන් මොකද්ද මන් දන්නේ එකක් තිබිලා ඒකත් තූසන් එනවා. ගේ ළඟටම මගේ බඩු වටම ගහලා මගේ ගේ ඉස්සරහට විලා අරන් එනවා කියන්නේ. මොකද්ද මම මාත් එක හැප්පෙන්නේ. ඔච්චර තියෙන තරහ මුන්ට. මෙන්න මේ අතුරු අනේ තප්පර 5ක් ඉන්න පුළුවන්ද යාට? අයියෝ යන්න එපා මම මේ පිළිවෙල පාරක් දැම්ම කලින් සැරේ. අනේ කොන්ට ඉන්නද? අයියෝ සල්ලි මේ ෂිපා වනින් ෂිපා පෙතන්න මේ අර වාට විතර බලපෑම් කන්නේ කියලා. දන්නවා අපිට වඩා නුවණක්කාරයමු. බලන්න අපිට වඩා අර්ථුතේ මුන්ට තියෙනවා කියලා මුන් පිළිගන්නවා. බලන්න ඒකෙත් හැටි කොච්චර බුද්ධිමත් සත කොට්ටාස ආත්මය. ඒ වුණාට මොලේ කල් දෙන්නේ වලට වයින්. බලන්න ඉතින් ඒකෙත් හැටි තව පුන්නේ මුන්ට යන්න දෙනවා මේක. උන්ලකට ගිහින් මේක තද කරන් ගියත් මුන් මේක කනවනේ. මේක ටිකක් ලොකුවට හැදුවන්න හරි වල. නැත්නම් මුන් මේ වල එකක් කපලා වැඩි මොකද මුන් එළියට එනවනේ. සවල ගන්න තිබුණ නම් ඔක්කොටම වඩා ලේසි. හතේ සල්ලි ඔක්කොටම නටන්න එපා. හෝ එන්න එපා. මෙන්න මේක ඇතුළේ මේක. ජීවිත ආලුමිනියම් කොහොමද මම මොකද්ද එල කොහොමද බුල් ගන්න කියන්නේ. ඒ නිසා සමහර විට පිට කාලේ තියෙන සමහර නැත්තම් මට බඩගින්න දැනුණා. මල්ලි වගතුවක් නැතුව විනාසයි තරුණ ජීවිතය අකාලී මේ යන ජීවිතය. මොකද්ද අපි මං කියුවේ? කොයින් තනමෙද එච්චර කියන දිනේ හරගේ උත්පන්නද කොහොමද අයිබෝන් සර්කාරනේ. මොකද හරක් දෙන්නයි එකයි දෙකයි අල්ලගෙන මෙතනට ගෙනල්ලා දෙන්න නම් හොඳයි වගේ. බලන්න ඔතනම ඉන්නවා. මේ මනෝ තවත් සරකෙකුයි සීප් කෙනෙකුයි හොයාගෙන කුවිදපා. මොකද්ද බං මේ උනේ? එකෙක්වත් පේන්නේ නැහනේ. මේ කැමරා මාරු කරලා පිටින් දෙනවා මට වෙලාවකට. මම මේක එහෙන යුද්ධ ගොඩකුත් කළා. අර මේ කේව් දෙකකට විතර නෙමෙයි 3කට රින්ගුවනේ. එකක් ඇතුලේ මට අර ස්පෝන් එකක් හම්බෙලා එකකින් ලෙවල් ටිකක් ගත්තා. ඊට පස්සේ දුවන් එදි තමයි අරුන් සෙට් එකේ ස්පෝන් වෙලා ආයෙත් කෙලිය දිගටම. රැට මෙන්න මේකෙන්
මොකක්ද මැරෙන්න තියෙන අවදානම් වැඩි කිසි මොහොතේ දෙයක් නැහැ මං ගාව. ඉක්මනට ඩයමන්ඩ් හොයාගන්නවා. හැබැයි ඩයමන්ඩ් හොයාගන්න නම් කේව් එකට යන්න වෙනවා. මම දන්නේ විදිහට මේ වේෂන් එකේ මේ වර්ල්ඩ් එකේ කීයටවත් ඩයමන්ඩ් පොළොයට ගියා කියලා එහෙම රේසියට හොයාගන්න වෙන්නේ නැහැ. බෙස්ට් ඕන්න හම්බුණා. ඒ කියන්නේ අතරම කොහේ හරි තැනක ඩයමන්ඩ් තියෙන්න ඕනේ. මම දැන් කලින් හැරපු තැන. ඒ නිසා පොට්ටක් විතර හොයලා සැලකීමෙන් හොයලා බැලුවොත් එහෙම සමහර විට ඩයමන්ඩ් ගොඩක් හම්බ වෙයි. yes ඒ වගේම තමයි මේක ඩයමන්ඩ් හම්බ වෙන පොඩි මට. හැබැයි මේක කලින් කිව්ව ගැව් තියෙන හින්දා ඩයමන්ඩ් නැති වෙලාම ගිහිල්ලා දන්නේ. කොහොම හරි නෝමල් මොඩ්ස් මම පාවිච්චි කරලා ගහන්න හිතන් ඉන්නේ. කුකුලන්න මහත්තයෙක් එක්කත් නෑනේ අපින් පැත්තේ. අර නැහැටු දෙන්න එකට. බල්ලු තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නවනේ. මේ තියෙන්නේ මගේ ලාංචි. මරණයේ සංකේතය. මෙන්න මෙතන යට කෙනෙක් ඉන්නවා. කෝපෙන් දැක්කොත් පුදුම වෙනවා. ඔන්න තමයි. ෆට්. මොකද්ද මං ලිව්වේ? කුකුලන්ද? මගේ බල්ලා ගාවින් ආයෙත් එයා. මොකක් කුකුළු දෙන්නයි. මම මෙතනට කුකුළු දැම්මේ නෑනේ. නැත්නම් වැරදිලා දැම්මත් දන්නේ. සිතලා බලමු මට මතක් වෙන්නේ නෑ. හරි දැන් මේ මතක් වුණේ මං කුකුල් ෆාම් එකක් ගහන්න කියලා මෙතන කුකුළු දෙන්නෙක් දැමලා හිර කරා. අවුලන්නේ. ඔතන හිටපු දැන් ටික කාලයක්. මම මෙතන ඔක්කොම වැඩ ටික උඩ එහා පැත්තේ පාර ෆාම් එකක් දාරකට මේක ඔක්කොම සෙට් එක එහා පැත්තේ ගහන්න ඉන්නේ පාලම හැදුවට පස්සේ. බල්ලෙක් ටීම් කරගන්න කියලා මස් කටු මම දාලා තින්නේ අර මේක ඇතුලේ. මම මේක බල්ලෝ ඔක්කොම මස් කටු ටික දීලා සේනාවක් විතර හදා ගන්නවා. මේක දැන් මේක අපි ටික ටික ගහද්දි බල්ලෝ වහනවා තනි කර. සරසරේට එහෙම බල්ලෝ හැමතැනම වහද්දි මට උන්ට වල කපා ඉන්න බෑනේ. ඒක හින්දා දෙතුන් හතර දෙනෙක් කාර්යයන් වලට දානවා. උන් දෙන්නට එම් කරනවා. ඊට පස්සේ ආයෙත් වල කපනවා. මගේ අතේම තිබිලා නෑ. මේව තියෙන්නේ. මේව නම් මම අර මොකද්ද මේ ස්පෝන් එක තිබ්බේ ස්පෝන් එකේ චෙස්ට් එකේ තිබිලා හොයාගත්තේ උනාට මට ගොඩක් දේවල් එක මගේ මතක. ඒව නෑනේ. මේ නම් තියෙන උන්ට ගහලා ගත්ත කලලයි මං කුණුද කන්ත ඔඩර් කොයි වෙලේද? හරිනේ. අනින් කෙකේල විපුරුවනේ දඩස් ගාලා. ගේව වෙන්නේ නැති. නැත්නම් මම මොකෙට හරි කෙටුවද? හරියට මතක නෑ. කොහොමද ගම් පවුඩර් වටනවා. කීපර්ලා ස්පෝන් වෙන හොද තැනක් අල්ලලා බලන්න ඕනේ පස්සේ ඒක. ඕන එකක්. ඉතින් මම මයිනින් නෑ ඔක්කොම ටෝච් ටික තියනවා මේකේ. මෙච්චරක් විතර ගන්න ඕනේ. පොටක් අන්න මේ විදිහට ගමුකෝ. කාටයක් ඔය කෙලියට දාන්න කිව්ව ගුණ හර. මන්නේ. හැට දෙන්න හරකුයි එතකොට තව තුන් දෙනෙක් විතර අල්ලගෙන උන්ට ටීම් කරනවා. අපි පොට්ටක් පොරවරගෙන අරුන් කඩුවන් අයන් කඩුවක් හදන්න හිටියා. මුන්ටම් මට පෙන්නන්න බෑ. මුන් කියන්නේ මගුලෙන් මට දෙපාරක් කෙටුවත් ඇති. මම මැරෙනවා. ඇති යන්න. ලස්සන ස්කුණාලන්න කියලා අන්නර අරුත් එහාට මෙහාට යනවා. මට ගහන සීන් එකක් තියෙන්නේ. ඉස්සරහ ගිහින් බලන්න නෑ. අපට සිරි මූ මේ පැත්තේ. අම්ගේ මුණ දිහා බලනවා කියලා මුන් කමරේ හිතුවොත් එහෙම අපිට කියන්න ඕනේ ට්‍රේන් එක කියනවා පුතේ. ඒක පාට අරකට දෙකෙන් ඉන්නේ. අයියෝ. දුක පාට එක තමයි මට. වතුරේ මුන් ගිහින් පුළුවන් පුළුවන් නේ. සුදු පාටක් තියෙනවනේ. කවන්න යන්න. ඌරක් කුත්තේ. මොකද ඌරක් දෙන්න ඌරු මල්ලක් තියෙනවා මට. යන්න මාසේ එන්න සීප්පත් තියෙන. හැම එන්න සමාදන්නේ සත පෙන්න මම ඔයාලට කන්න බොන්න දෙනවා. එන්න යන් ඌරු මල්ලි එන්නේ නෑනේ. කමන්නේ පැත්තේ උන් තරම් ඌරු ඉන්නවා. කෝ බලන්න උටුන්න එක අන්න දැන්ගේ
මුන්දේ ත්‍රීබල මල්ලන් යන්න ඕනේ කොහොම ත්‍රීබල කිව්වට දෙන්න මේ ඇන්න කන්න එන්න බලන්න අපට ඇන්න මාවි ඇයි නටන්නේ බං උඹලා උඹලට ටැක්ද මම මෙහෙම පිටිපස්සට ගිහින් මුන්ගේ වලේ මන්න වැටේත් දන්නේ මුන්ට කප්පලේ තමම වැටෙනවා ඇයි උඹලා දෙන්න අතර ඉන්නේ ඈ එක්සත් ජාතික පෙරමුණ පක්ෂයට බැලුණද නම් මෙහෙට පෙරමුණ පක්ෂ නෙමෙයි පසු පක්ෂද කොයිද පෙරමුණ ගන්නවනේ ඉස්සරහින් යනවනේ මටත් එහෙම බැලුවොත් පෙරමුණ නෙමෙයි පසු පක්ෂ මුන් සෙට් එක නිකන්ද මං අහන්නේ පෙරමුණ පක්ෂෙන් පසු පක්ෂයට ගියා කියන්නේ මම වෙලා නැත්තන මොහොන්ද කක්ක නෙමෙයි මේ හිතන ඔය මේකට 50ක් මම පයින් මම පෙරන පෙසීපලපඩි ඔන්න රුලුකුණ තන්නකුල කා වැඩෙන්න ගේ පාක්ෂික කොහබලන්න 1 2 3 4 ඒ කෝ අනිත් එක ආරයන්න පොඩික අම්මට සිරි රත්න කියන්නකෝ පල්ලයන් හරකෝ උඹට යන්න නෙමෙයි මේක හැදුවේ මට යන්න තේරුණානේ අන්න එහෙම මහාම හරකේ අපව කොහොම හරි දැන් ඉතින් ඒ සල්ලි ඉතින් ගේ හැදෙන විදිහට මම හිතුව ඔක්කොම බඩු එකතු කරගෙන හදන්නේ එකපාරින්ම එක දවසින්ම ඒ හදලා වැඩි ඉවරයක් කරනවා මන්න එක දවසින් දුක දවස් දෙකක් අපි සෝට් එක කියන්නේ දෙකක්නේ යට කොට හදන්න උඩ කොට හදන්න බැරි මේක උඩ පයින් එකක් නිකන් ජොලි වගේ ස්මෙල් කරන්න අනේ මේකෙත් මේ කනකොල අන්ද මොකද කොහොමද ඉතින් බඩු කොට සල්ලි දැන් මතක් වුණේ බල්ලෝ දෙන්න ටේම් කරන්න උදේ පාන්දර ගියේ දෙන්න කිව්වට ඒකත් තමයි ටේම් කරන්න වෙන්නේ කමන්නේ මාස් කට්ට කරන්න යාපුවා කලින් කීපර් කෙනෙක් ඇවිල්ලා පුපුරලා මගේ එක බල්ලෙන් මරුණා ඒකත් ඉතින් ටේම් කරපු බල්ලෙක් නෙමෙයි මේ පළවෙනි වතාවට ටේම් කරන්න බල්ල පොතකියා මේ පැත්තේ මෙහෙට යන්න ඕනේ යන්කෝ බල්ලෝ 3-4 දිනක් අල්ලන් හිටියා දැන් තව බල්ලෝ අල්ල ගන්න ඕනේ ඉස්සරහටම මෙන්න මෙතනින් මම පාලමක් ගහන්න ඕනි ඉක්මනට නැත්නම් හැමදාම මෙතනින් යද්දි එක ප්‍රශ්නයක් සතෙක්කවත් අඩුම තරමින් එක්කන් යන්න බෑනේ නේද තමයි මම අහන්නේ මේ කට්ටියට ටීම් කරගෙන බැරිද මං අහන්නේ මාස් කටු දීලා යන්කෝ දැන් ඉතින් මේ තියෙන මම පළවෙනි එක කියුව එක අර තියෙන එක කොහෙද මේ බල්ලෝ උන බල්ලෝ මාස් කටු ආනේද බල්ලෝ සුපාන්ද කොහෙද බලා අතන මේක කිව්වේ අන්න අරුව ටීම් කරන් යන්කෝ අදට අපට ජයම මතක් වුණ ගෙදර පිටිපස්සේ එකෙක් හිටියා නේද මෙතන අයියෝ හරි එතනට යන්න තුමන් මෙතනට ඇවිල්ලා කමන්නේ මෙතන කාව ටීම් කරගන්න හැම බල්ලෙක්ද වෙනස් දීවියෙද්ද හරින රීස්පෝන් වෙලා රාජ් කමන්නේ අපි අනිත් එක ආදාවට ගිහින් බලමුකෝ
කියන්නේ යන්න ඕනේ මෙහෙට. යන්කෝ. දැන් මම බල්ලෙක් හොයාගෙන ආවේ නම් කලින් සැරේ හිර කරලා තින් බල්ලෝ ඔක්කොම පැනලා. කමන්නේ මම මේ දැන් කලින් හිර කරලා හිටියේ බල්ලෝ බලමුකෝ අන්තිමට හිර කරපු එක. උගත් හොදින් ඉදීනේ. යන්කෝ ඉතින් යන්කෝ අපි කාර්යය තමයි බල්ලෙක් ඉටු කර ගන්න ආකාරය. බල්ලෙක් ඉටු කර ගන්නවා බලන්න ඉතින් මේකත් ඇති. මම ඉන්නේ පිටර පිටිපස්සේ තමයි වල දෙන්නේ අමීනේ මෙතන. මුන්ට කර්ම ඵලය ලැබිලා ටිකක් නැහැ. මෙතන තනකොළ විල තිබුණා මෙතන වවල නෙමෙයි බල්ලෝ කොහමද වවන්නේ මම? බල්ලෝ වවන්නේ මම පස්සේ එක බලමු බල්ලෝ කොහමද? ට්‍රී ස්පෝන් වෙනවද? හරිනේ ඌ ට්‍රී ස්පෝන් වෙලා. මට විතරක් මෙහෙම වෙන්නේ. හැමදාම මම උඹලගෙන් අහන උඹලා ඉතින් උත්තරයක් දෙන්න. කමෙන්ට් එකක්වත් දාපන් කොඩුතරෙන් කොච්චර බලනවද? බැලුවට තරම් ලයික් එකක්වත් නැහැ. සබ්ස්ක්‍රයිබ් නැහැ. කන්දේ මයින්ක්‍රාෆ්ට් එක නම් එච්චර views කියන්නේ මොනවද? ඒකද රෝ වීඩියෝ එකට අම්බානකට views කියන්නේ ඒකයි මම මේක දෙන්නේ. අද විශේෂ දෙයක් නෑ වගේ. ඌරු හරක් වන්ඩිය කියලා දාන්න මාට්ටුකා ඌරු හරක් වන්ඩිය. අනේ වන්ඩියක් නෑනේ. අනේ මමත් උදේට කල් ගන්න ඇයි එක කියන්නේ අපේ සයි. දැන් මට නම් හිතලා තියෙන ට්‍රැවල් කරන්න හරි මොකක් හරි කරන්න. අයන් තියෙනවා තව එතකොට අනිත් දේ හොයාගන්න ඕනේ. අයිඩියා එකක් අද අපි මෙහෙම වැඩක් කරමුද? සුගර් හොයන් යන්න ඉස්සෙල්ලා බෝට්ටුවක් හදාගන්න බෑ. බෝට්ටුව හදාගෙන ලියෝ. ඔන්න ලී ගන්න කොහෙන්ද ළමයා? හොඳ. මම නම් ගන්න මෙන්න මේ කාලේ. මම්මයි වැව්වේ. මම ඒක කියන්නේ මේකයි වුනේ. මම මෙතනින් ගස් දෙක තුනක් කපන් ගිහිල්ලා ඊට පස්සේ ගස් ටික වැව්වා. ඒක වෙනම කතාවක්. කොමින් කොම්බට දැන් දවසක් විතර ගස් ටික කපලා දාමු. එතකොට ඉවරනේ. ඔන්න එහෙනම් ළමයෝ කපමු. කපන්න. ඔය ඉතින් කපා. පොඩ්ඩකින් settings තත්පරයක් දෙන්න මල්ලි. තත්පරයක් දෙන්න කියලා මෙන්න මෙයා මෙන්න මේක දැන් අපි වැඩේ. ගස් කපනවා. මොකද්ද කියන්නේ ගස් කපන්නවනේ. ඒක තමයි වැඩේ. අවුවනේ වැඩේ ඒක තමයි. මම මේ දුක තියෙන ගස් ටික කපන්න ඕනේ. මොකක්ද උනේ? මලා සෙටින් ටික අවුලක්. අරනේ මේකනේ කැම් එක මාරු කරන්නේ. කොනා කැම් එක වෙනුවට වෙන මොකක්ද එකක් වෙනස් කරලා. මොකක්ද දන්නේ වෙනස් කරලා. ටිකක් එළියක් තියෙනවා. පුඩක් මෙහෙම ඉඳලා බලමුද? උට කටුවෙකුත් දුවනවා. අරුන් ටිකක් තරම ඉන්නවා. හරි ගියසරේකට වෙච්ච දේ වෙලා නැහැ. ගියසරේක ප්‍රශ්නයක් වුණානේ. හැම වර්ල්ඩ් එකකම හැම වේෂන් එකකම හැම මගුලෙම මෙන්න මේ මොබ්ලා ඉන්නේ. මොබ්ලා නැති වුණා. ඒක ඉන්නේ.
සොම්බිලද අරුන්ද මුන්න නෑම නැති වුණ ඒක තමයි වුණේ මම මේ බය වුණා ඉස්සර එක දාලද කියන්න බලන්න මොකක් කරන්න මම කලින් ගියේ හරි පේනවනේ මට ඇපලුත් තියෙනවා ඇපල් හරිනම් දැස් තියෙන්නේ මොනේ කරත් මම මේ අයන් බීම් එකක් තියන් ඉන්නේ ළඟ අනේ නන්ද කටහත සවුත්තු නම් ගණන් ගන්න එපා රස්නෙත ඔක්කොම නැති වෙලා තියෙන්නේ ඔක්කොම නිකන් නැහැ ඇතිර වෙලා වගේ මේ රස්නෙට අමාරුයි පිච්චේ වගේ නිකන් අපේ සල්ලි අපෝ චිත්‍ර ගලවන්න කි කවුද මිනිස්සු ඔයාලම චිත්‍ර ඒක ලයිට් එක මේටි කියලා මොකෙද මේ මේ පන්දරට මොකද මොන් කරන්න කියලාද පාටක් දෙවි ආපු එපා මේ මොකක්ද මේ අර චිත්‍ර නැති වුණාද හරිනේ චිත්‍ර නැති වුණා කමන්නේ මම එකක් හදාගන්න එනම් බඩගින්නක් ඇවිල්ලා කන්න ඕනේ මම මේක හෙනට කැම්ප් රෝල තිබ්බේ කලින් අර සටනකට ගිහිල්ලා බිලේ කන්න ටික නැති වුණා කියන්නකෝ ඒක නිසා මම බොප්පෝ හොයක හැමදාම මරන් යන්නේ කමෝන් හරියට ගන්න තිබ්බා ඔන්න හරි අයියෝ දෙන්නේ ගෙදර රණ්ඩු වෙස ඔය ඉතින් ගෙදර කට්ටිය රණ්ඩු වෙනවා ඔයාලා ගෙදරත් මෙහෙමද යටින් කමෙන්ට් කරන්න එපා සහගතයි මානම් විදියට මේ රණ්ඩු ආපල් තියෙන එක දාගන්න බැරි වුණානේ පස්සේ ගොල්ඩන් ඇපල් සෙට් එක හදාගන්න ඕනේ අපේ දැන් අර මුඛා දෙකට ගහන්න අපේ ඉස්සරහට යනවා ඊට පස්සේ බේස් ගහනවා ඊට පස්සේ ආයෙත් යනවා ඕකට ගහන එකක් මම එන බය ගණන් අරගෙන කරන්න එච්චර දගලන්නේ මේ සීරුව ගිහින් උන්ට ගහලා නේ හැබැයි යන පාස්ට මාත් එකා යනවා අපිට පුළුවන් මෙහෙට එන්න තව සිටියමක් අරගෙන එක්ක සිටියමක් අරගෙන යන්නේ කොහොද ඒක පේට් එක ගහලා සිටියමක් අරගෙන යනවා එතකොට ලාභයි මොන එකද මම මෙතන ඉන්නේ ඔන්න හොඳින් කියනවා හරි මොන එකද මම මේ බොක්ස් ටික ආයෙ ගන්න මොනේ කොනෙද්ද මම ඔන්න හොඳ බොට්ටුවක් හදාගන්න පේනවනේ මට තාම රෙසිපිය කඩ පාඩම් පේනවනේ මොකද මම මේකද වර්ල්ඩ් එකක බෝට්ටුවක් හැදුවා කොහෙද මම මේක ටච් වෙන්නේ නැහැ ඔන්න හරි අරුන් දැන් යටි දැන් මේකට කිය මම යන්නවනේ මේ පේනවනේ මූ සෙට් එක දෙන්න බලාගෙන ඉතරයි ඉන්නේ ආ දැන් මතක් වුණා මම මෙතනින් බ්ලොක් කරානේ ආයෙත් මම ඒක ඇතුළට මම එකත් එන්න දෙන්නේ අනේ ඉතින් මම ඉතින් අමු ගවයානේ කොහොමද පෙටියෝ බලන්න ඉතින් ඩෝල්ෆින්ලා
අද තියෙන විශේෂත්වය තමයි ඩොල්ෆින් නෙමෙයි ඩොල්ෆින්. කොහොමද ඩොල්ෆින්? ඇයි අයියෝ සල්ලි. ඇයි යාලා ගිහින් ඉවරනේ. ෂික්. අපි යාළුවාකට බලමු try එකක් දීලා. කොහෙද මම? අර යන්නේ. ඉන්නකෝ. ඉන්න. ඩොල්ෆින්ලා. අපේ මම ඩොල්ෆින් කියගෙන මේ පැත්තට යනවා අන්න අර බෝට්ටුව. ෂික්. අන්න තමයි බෝට්ටුවට නැගිටි. ඉස්සර මට මෙන්න මේ මයින්ක්‍රාෆ්ට් පොඩ්ඩක් දුක නෙමෙයි. මයින්ක්‍රාෆ්ට් පොඩ්ඩක් පෙර කාලයක් තිබුණා. මොනවද බලන්නකෝ දැන් නම් පොකේ දැක්කද මයින්ක්‍රාෆ්ට්. ප්‍රතිකාරණ පේ කරගෙන යනවා. ඒ දෙනින් වැඩි දුරට යන්න බැහැ. ඒ නිසා ඒක කරවන්න. පේනවනේ ඒක. ඉතින් තියෙන විශේෂත්වය තමයි ඔන්න ඔය අපි බෝට්ටු පැඩ් දාලා දැන් අද 100ක් කියලා වැඩ කරා. තමයි ලයික් කරන්න නැත්නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. කොහෙන් හරි හරකෙකුත් ගේන්නන්න ඕනේ ඉතින්. එක සතෙක්වත් නැහැනේ. ගිහින් හොයාගන්නකම් විසුමක් නැහැ වගේ නිකන් මටත් දැන්. කොහෙවත් නෑනේ අප්පා එකෙක්වත්. පැන. අද අපි තව සත්තු හොයාගෙන තමයි යන්න ඕනේ දැන්. සෙට් එක නැති වෙනත් දන්නේ කොහොම බලන්න. මේ ඉන්නේ සර්කා නෙමෙයි මොකද මේ උලන්ත කොහොපයි දහංකෝ අපිට සිරි උලන්ත අපේ අය දැනගත්තොත් එහෙම මම මලාලා